සුබ දවසක් යාළුවනේ. අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ කුරුඳු කැපීම සහ කුරුඳු පැල ඇතිවීම සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් නිසි ආකාරයෙන් කුරුඳු කැපුවොත් හොඳ පැල ටිකක් එනවා. ගහ වර්ධනය හොඳට සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මගේ කුරුඳු වගාවේ කුරුඳු කපපු අය වීඩියෝ තමයි මේ අරගෙන එන්නේ. දිගටම වීඩියෝත් එක්ක බලන්න. හොඳට පැල ආපු පඳුරු මම ඔයගොල්ලන්ට ඉස්සරහා වීඩියෝ එකේ ඉස්සරහට අරගෙන එන්න. ඉතින් සාමාන්‍ය කුරුඳු කැපීමේදී විවිධ ක්‍රම අනුගමනය කරනවා. නමුත් කපනකොට පොඩි ආනතියක් තියලා කපන්න. ගහේ සාරය එහෙම නැත්නම් තෙත ගතිය ගහේ රැඳෙන්නේ නැති වෙන විදිහට පොඩ්ඩක් ආනතියක් තියලා කපන්න. එතකොට ඉක්මනින් ගහ වේලෙනවා. ඉක්මනින් කඳ වේලුනොත් තමයි පැල ඉක්මනට ඇති වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් මේකේ පැල 6ක් ඇවිල්ලා තිනවා. එක ගහේ කපලා තින්නේ. පොඩි ආනතියක් තියලා තින්නේ. ගහේ වතුර රැඳෙන්නේ නැහැ. ඒකයි පඳුර සාමාන්‍යයෙන් කුරුඳු කැපුවාට පස්සේ පඳුර වටේ ටිකක් සුද්ධ කරන්න කොලාතු වැටලා තියෙනවා නම් ඒ ටික ඉවත් කරලා ගහට හොඳට අවු වැටෙන්නේ. එතකොට තමයි හොඳ පැල ටිකක් එන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ වගාවෙත් පැල එනවා අඩු නම් මම මේ කියන ක්‍රම අනුගමනය කරන පඳුර වටේ පොඩ්ඩක් සුද්ධ කරන්න පොඩි ආනතියක් තියලා කුරුඳු කපන්න. කපනකොට සාමාන්‍යයෙන් බිම් මට්ටමේ ඉඳලා අඟලක් අඟල් භාගයක් වගේ උසකින් කපන්න. ඊට වඩා උසින් කැපුවොත් එහෙම අලුතින් එන පැල එන්නේ කඳ මැදින්. දැන් ඔයාලට පේනවාද මේ පඳුරේ සම්පූර්ණ පැල ඇවිල්ලා තින්නේ පඳුරේ යටින් ඇවිල්ලා තියෙන අතු දෙකක් විතර වගේ උඩින් ඇවිල්ලා තිනවා. අනිත් ඔක්කොම ඇවිල්ලා තින්නේ පොළොව මට්ටමින්. මෙන්න මෙහෙම පැල එනවා නම් අනිවාර්යෙන් කුරුඳු පඳුර සාර්ථක වෙනවා. ඒගොල්ලෝ මේ පැල පහෙන් සමහර විට එක පැලයක් දෙකක් තමයි කට්ට පැලයක් වෙන්න. අනිත් ටික හොඳ පැල වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් අනිත් අයටත් දැනගන්න මේක ෂෙයා කරන්න. channel එකට අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.